ඊයේ දිනේදී වයසින් වැඩිම ගගනගාමියා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොලේ සිට නැවත පෘථිවියට පැමිණීම සිදු වුණා. ඉතින් ඇත්තටම කවුද මේ වයසින් වැඩිම ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොලේ සිටි මේ ගගනගාමියා? ඒ වගේම මොහු ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොලට ගියේ කොහොමද? ඒ වගේම නැවත පැමිණි ආකාරයත් අද මේ වීඩියෝවෙන් ඔබට නරඹන්න පුළුවන්. මගේ මීට කලින් සෝයුස් අභ්‍යවකාශ යානාවක් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොලට ගමන් කරන වීඩියෝව බැලුවා නම් ගගනගාමින් රැගෙන යන රොකට්ටුව පිළිබඳවත් සෝයුස් ස්පේස් ක්‍රාෆ්ට් එක පිළිබඳවත් එය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොලට සම්බන්ධ වෙමින් ගගනගාමින් ISS එක ඇතුළට පැමිණෙන ආකාරයත් ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඇති. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලා මේ වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න කියලා. මොකද මේ වීඩියෝ එකෙන් ඔබට වටිනා තොරතුරු කිහිපයක් දැනගන්නට අවස්ථාව ලැබේවි. පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් ගගනගාමින් තිදෙනෙකු සමග MS-26 මෙහෙයුම දියත් කිරීම සිදු වුණා. මේ මෙහෙයුමේදී ගමන්ගත් ගගනගාමින් අතර තමයි මේ වයසින් වැඩිම ගගනගාමියා සිටියේ. මොහුගේ නම ඩොනල්ඩ් පෙටිට්. ඒ වගේම ඩොන් පෙටිට් කියලත් මොහුව හඳුන්වනවා. ඇමරිකාවේ නාසා ආයතනයේ නියෝජනය කරමින් තමයි සෝයුස් අභ්‍යවකාශ යානාවක පසුගිය MS-26 මෙහෙයුම යටතේ මොහු ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොලට ගමන් කිරීම සිදු වුණේ. මොහුත් සමග නැවතුම් පොලට ගමන්ගත් අනෙක් ගගනගාමින් දෙදෙනා තමයි මේ පින්තූරය තුළින් දෙවිනියට සහ තුන්වෙනියට ඔබට දක්නට ලැබෙන්නේ. ඩොන් පෙටිට් ISS එකට ගමන් කරන විටත් 69 වෙනි වියේ තමයි පසු වුණේ. ඉතින් මොහු නැවත පෘථිවියට පැමිණියේ මොහුගේ උපන්දිනයේ දවසේ. එනම් පසුගිය අප්‍රේල් 20 වෙනිදා. පෘථිවියෙන් යද්දී 69ක් වයස තිබුණු ඩොන් පෙටිට් ආපහු පොළවට ගොඩ බැස්සේ අවුරුදු 70ක පුද්ගලයෙක් විදියටයි. ඒ විතරක් නොවේ දැනට අභ්‍යවකාශ නැවතුම් පොලේ සිටි වයසින් වැඩිම ගගනගාමියා බවට පත්වන්නටත් ඩොන් පෙටිට්ට හැකියාව ලැබුණා. දැන් අපි ඩොන් පෙටිට් සහ ගගනගාමින් දෙදෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොලෙන් පිටත් වූ ආකාරයත් ගොඩබැසීම සිදු කළ ආකාරයත් එකින් එක බලමු. මේ ඔබට පෙනෙන්නේ මොවුන් පැමිණි සෝයුස් අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොලත් හා සම්බන්ධ වී පවතින ආකාරයයි. මේ දෙස ඔබ ටිකක් වෙලා බලා සිටියොත් අපගේ පෘථිවිය භ්‍රමණය වෙන ආකාරයත් පැහැදිලිවම දැක ගන්න පුළුවන්. මේ තිරේ පෙනෙන්නේ රුසියාවේ රොස්කොස්මෝස් ආයතනයේ මිෂන් කන්ට්‍රෝල් එකයි. මෙතන ඉඳන් තමයි ගගනගාමීන්ගේ පැමිණීම ආදී සියලු විස්තර ලබා ගැනීම සිදු කරන්නේ. මේ දැක්වෙන්නේ ගගනගාමීන් තිදෙනා ISS එකෙන් සමුදීමට පෙර සුළු සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටින ආකාරයයි. මේ රතු පාට ඇඳුමෙන් සැරසී සිටින්නේ මේ විදිහට පිටත් වීමට නියමිත ගගනගාමීන් තිදෙනා. තට්ට හිසක් සහිත ඩොන් පෙටිට් මොවුන්ට පිටුපසින් සිටින ආකාරයත් වීඩියෝ දර්ශනය තුළ දක්නට ලැබෙනවා. අපි මුලින්ම මෙතන ඉන්න පිරිස ටිකක් අඳුරගෙනෙමු. රතු පැහැයෙන් ඇදගෙන සිටින ගගනගාමින් ඔබ මේ වන විටත් දන්නවා. මෑතකදී රුසියානු MS-27 මෙහෙයුම යටතේ පැමිණි ගගනගාමින් තිදෙනා තමයි මේ එම මෙහෙයුමේ නමින් දැක්වෙන පිරිස. ඒ වගේම අනෙක් 4 දෙනා තමයි SpaceX සමාගමේ Crew 10 මෙහෙයුම යටතේ අභ්‍යවකාශ නැවතුම් පොලට පැමිණියේ. ඉතින් ISS එකෙන් පිටත් වෙන මේ ගගනගාමින් තිදෙනාගෙන් ප්‍රධානියා වන කමාන්ඩර් මෙහි සිටින සමාජිකයින්ට සමුදුන්නේ මේ ආකාරයටයි. ඉතින් මේගොල්ලෝ කතා කරන්නේ රුසියානු භාෂාවෙන් මොනව කියනවද කියන එක මමවත් දන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මේ කතා කරන රුසියානු ගගනගාමියා වන ඇලෙක්සෙයි ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගත්තා. ටිකක් අහන්නකෝ මෙයා කියන දේ ඔයාලට තේරෙනවද කියලා. We walk together, we relax together. Also, I want to say big thank you all people, instructors who prepared us, who supported us during our flight. Big thank you all MCCs, MCC Houston, Munich, Tsukuba, Huntsville, Moscow. Thank you very much for your help, for your support. And also big thank you our families, our children. Their support help us during all our flight. Time to change command. This is a key from ISS. Now it's your key. Take care our station. It's our everything. දැනට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොලේ මොවුන් පිටත් වීමට කලින් ප්‍රධාන අරදින නිලධාරියා විදිහට තමයි ඇලෙක්සේ සේවය කරන්නේ.
දැන් ඔවුන් පිටත්වන නිසා තවදුරටත් ISS එකේ යතුර ඔහු භාරය තබා ගැනීම කළ නොහැකි. එම නිසා දැන් නව කමාන්ඩර් විදියට සිටින්නේ කලින් ක්‍රූ 10 අභ්‍යවකාශ මෙහෙයුමෙන් පැමිණි ජපන් අභ්‍යවකාශ ඒජන්සියේ ටකුයා ඔනිෂි නම් ගගනගාමියයි. ඔහුගේ අතට ISS එකේ යතුර භාර දෙන ආකාරයත් අපිට දැන් දැක ගන්න පුළුවන්. මොවුන් පිටත්වීමට කලින් සුපුරුදු පරිදි සීනුව නාද කිරීමටත් අමතක කළේ නැහැ. ඊට පස්සේ ජපන් අභ්‍යවකාශ ඒජන්සියෙන් ISS එකට පැමිණි ඒ කියන්නේ දැන් ISS එකේ ඉන්න කමාන්ඩර් ටකුයා වචන සුවල්පයක් ඉදිරිපත් කළා. During Expedition 48, at that time, both of us were rookies, and here we are, two veterans who are ISS commanders. Human spaceflight is not easy. Only continuous dedication from generation to generation made it possible for human beings to get here. And now today we have 4 rookies, and I'm sure one day they will come back and become commanders. It's just like the passing the torch. And I believe that's how we will continue to develop human spaceflight. And now I'd like to say a couple of words in Japanese. සියල්ලන්ටම සමුදී මොවුන් තිදෙනා යානයට පිටත් වූ අවස්ථාව තමයි දැන් මේ ඔබට පෙනෙන්නේ. යානය ඇතුළට මොවුන් ගමන් කරාට පස්සේ ISS එක ඇතුලේ ඉන්න කවුරු හරි හැච් එක වසා දමන්නට ඕනේ. තව ස්වල්ප මොහොතකින් මොවුන් පෘථිවිය බලා පිටත් වීමට නියමිතයි. මේ ඔබට පෙනෙන්නේ මොවුන් සිටින Soyuz MS-26 අභ්‍යවකාශ යානාවත් මීට දින කිහිපයකට කලින් ISS එකට පැමිණි Soyuz MS-27 අභ්‍යවකාශ යානාවත් පෙනෙන වීඩියෝ දර්ශනයක්. මේ දැක්වෙන්නේ Soyuz අභ්‍යවකාශ යානාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළෙන් පිටත් වන අවස්ථාවයි. මේ ඉතාමත් සෙමින් සිදුවන ක්‍රියාවලියක් නිසා යානයේ පිටත් වීම සම්පූර්ණයෙන්ම ඔබට පෙන්වීමට ගියොත් වීඩියෝව අතිශයින් දීර්ඝ වෙනවා. එම නිසා යානයේ වායුගොලට ඇතුල් වන තෙක් මම ටයිම් ලැප්ස් වීඩියෝවක් ආකාරයට යානයේ පිටත් වීම ඔබට පෙන්වන්නම්. මේ ආකාරයට ISS එකෙන් පිටත් වූ යානය වායුගොලට ඇතුළු වූාට පස්සේ එහි වීඩියෝ දර්ශන අපට දැක ගන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් යානයේ මේ ඉදිරිපසින් පවතින ඕබිටල් කොටස ගලවා දමා පිටුපසින් නැති ගගනගාමින් පවතින කැප්සියුලය පමණයි පොළවට ගොඩ බැසීම සිදු කරන්නේ. යානයේ වායුගොලට ඇතුළු වී සුවල්ප වේලාවකට පසුව කැප්සියුලය ගොඩ බැසීමට පැමිණෙන අන්දම අපට දැක ගන්නට ලැබුණා. ඉන් අනතුරුව ගගනගාමින් ඉවතට ගැනීම සඳහා හෙලිකොප්ටර් මගින් රෙකවරි ක්‍රූ එක පැමිණෙන ආකාරයයි දැන් ඔබට දක්නට ලැබෙන්නේ. මොකද මෙහිදී පැමිණෙන ගගනගාමින් මාස 6ක වැනි කාලයක් තිස්සේ අභ්‍යවකාශයේ රැඳී සිටිය නිසා කිසිසේත්ම ඔවුන්ට ඇවිද ගමන් කරන්නට බැහැ. එම නිසා ඔවුන් මුදවා ගැනීමට විශේෂ කණ්ඩායමක් අත්‍යවශ්‍ය වෙනවා. මේ දැක්වෙන්නේ ගගනගාමින් තිදෙනාව යානයෙන් නිරුපද්‍රිතව ඉවතට ගෙන තිබෙන ආකාරයයි. ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාරත් ලබා දෙන ආකාරය අපට දැන් දැක ගන්න පුළුවන්. මේ දැක්වෙන්නේ අභ්‍යවකාශීදයන් පැමිණි වයස්ගතම පුද්ගලයා වන ඩොන් පෙටිට් යානයෙන් ඉවතට ගන්නා අවස්ථාවයි. බලන්න ඔහු කොතරම් අපහසුතාවයකින් යානයෙන් ඉවතට ගන්නා විට සිටිනවාද කියන එක. මේ අයට ඇවිදීමට හැකියාවක් නොමැති නිසා මේ විදිහට කිහිප දෙනෙක් එකතු වී උත්සාහගෙන හෙලිකොප්ටරය වෙතට රැගෙන යාම සිදු වෙනවා. දැන් ඔබටම පෙනෙනවා ඇති අභ්‍යවකාශයට ගමන් කරන එක පහසු වුණත් නැවත පැමිණෙන එක ඉතාමත් අසීරු කාර්යයක් කියන එක. මේ විදිහට නැවත පැමිණෙද්දී ගගනගාමීන්ට මෙතරම් අපහසුතාවයක් දැනෙන්නේ ඇයි? මේ ගැන දන්න අය පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.